හොඳයි ආයිබෝන් යාළුවනේ. ඉතින් අද අපි තවත් වීඩියෝ එකකින් තමයි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ගේම් එක ගැන කියන්න ඕනේ නැහැ. thumbnail එකේ තිබ්බා BeamNG Drive ගේම් එක. ඉතින් අද අපි එකතු වෙන්නේ BeamNG Drive එකේ තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක. ඉතින් කලින් මම වීඩියෝ එකක් ගෙනාවා. අපි මේ වගේම අපේ සිමියුලේටර් ස්ට්‍රීම් වීල් එකෙන් පදින එකක් මං හිතා මට මතක විදිහට ප්‍රියස් එකේ. ඉතින් අද අපි ගේනවා මේක ඇවිල්ලා Toyota Aqua වාහනේ. ඉතින් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කාර් එකක් Toyota Aqua. ඉතින් සුපිරි ජපන් වාහනයක්. ඉතින් අපි Prius එක ගෙනාව වීඩියෝ එක තමයි මෙන්න මේ උඩ link එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි අද යනවා මේ ගේම් ප්ලේ එකට. ඉතින් වැඩි කතා බහ කරන්නේ නැතුව ඉතින් ගොඩක් ආස කරන වාහනයක්. ඉතින් ගෙනාවේ ෆේමස් වාහනයක් ලංකාවේ. ඒ ෆේමස් හොඳ ජපන් වාහනයක්. ඉතින් අපි පැදලා බලමු කොහොමද Prius එකේ අත්දැකීම කියලා BeamNG Drive එක ඇතුළේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ කාර් එක තියෙන්නේ. ඉතින් ලානිල් පාට මම තෝරගත්ත මේ ලස්සන පාට. ඉතින් කොමන් කලර් එකක් මේ වාහනේ ගොඩක් වෙන්නේ. සුදු පාට සහ මේ පාට තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක තෝරගත්තේ. රයිට් අපි බලමු මේ මොඩ් එකේ කොහොමද මේ ඩිසයින් එක හොඳයිද කොහොමද කියලා. ඉතින් ඒ ගැන අපි බලමු. මෙන්න මේ විදිහට තියෙනවා මොඩ් එකේ මේ ලානිල් පාට වාහනේ. ලස්සන හොඳට ඩිසයින් කරලා තියෙනවා යාළුවනේ. බලන්න දෙයක් නැහැ. සුපිරියටම තියෙනවා. ඉතින් මේක බලමු ඉන්ටීරියර් කොහොමද කියලා. මේ ඇතුළ ඔයාලට බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔටෝ ගියර්. රයිට් මමත් මේක තෝරගත්තේ මේ ඔටෝ ගියර් වාහනේ පදින්න. ඉතින් මොකද මේ ඔටෝ තමයි එන්නේ. ඒක නිසා රයිට් වෙන්න සැප වණ්ඩිය ඇතුළ තියෙනවා සුපිරියටම. ඉතින් BeamNG Drive එකකින් සුපිරි ගේම් එකක් යාළුවනේ ඩවුන්ලෝඩ් කරලා ගහලා බලන්න. ඉතින් මම රෙකමන්ඩ් කරනවා සුපිරිම සිමියුලේටර් වලට ආසයට සුපිරි ගේම් එකක් BeamNG Drive කියන්නේ. ඉතින් අපේ BeamNG Drive ගෲප් එකක් තියෙනවා WhatsApp ගෲප් එකක්. ඉතින් BeamNG Drive වගේම තවත් ගේම්ස් ගැන කතා කරගන්න පුළුවන් ඔයාලට AC Hobby WhatsApp ගෲප් එක පැත්තේ ඇවිල්ලා. ඉතින් ගොඩක් යාළුවෝ ඉන්නවා. ඉතින් කමෙන්ට් කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරගන්න පුළුවන්. ඒ වගේම BeamNG Drive එකේ ට්‍රැක් එක අපි දෙන්නවා WhatsApp group එකේ. ඉතින් ඔයාලට ඒකේ link එක ගන්න පුළුවන් group එකට join වුණොත්. right මේ යට description එකේ මම දාලා තියන්නම් WhatsApp group එකේ link එක යාළුවනේ. හරි අපි ඒ ටිකත් මතක් කරන ගමන් අපි යනවා game එක පැත්තට. ඉතින් මම බලමු රෙකෝඩර් එක. right අපි ඒ ටිකත් මතක් කරනවා අපි යනවා game එක පැත්තට යාළුවනේ. ඉතින් අපි game එක පැදලා බලමු. ඉතින් වැඩි කතා බහ කර මෙතන නැවතිලා ඉන්න නැතුව. ඉතින් මේ වාහනේ right අපි D එකට දාගත්තා. මේ පැත්තට අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. experience එක Toyota Aqua එකේ Logitech G27 steering wheel එකත් එක්ක. ඉතින් right වාහනේ යනවා ලස්සනට. ඉතින් අපිට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. හොඳට feel වෙන එකට. ඉතින් සුපිරිම අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ ටිකත් එක මතක් කරනවා AC Hobby channel එක පැත්තේ ඇවිල්ලා. ඉතින් ගොඩක් ගේම් ප්ලේ වීඩියෝ මේ වගේ තියෙනවා. ඉතින් ගේම් ප්ලේ වීඩියෝ ලයිව් ස්ට්‍රීමින්. එතකොට තව ගොඩක් හැකියමකින් ඔගේ ගොඩක් වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් තාම subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන් ළඟටම මේ වගේ වීඩියෝ එකක් දාන සැනින්. ඉතින් එකක් මතක් කරගන්න අපිට පාලමක් අහුණා යාළුවනේ යන්න. අපි බලමු පාලමෙන් එහා පැත්තට. ඉතින් ලස්සන ලොකේෂන් එකක් මේක. මං හිතන්නේ USA වල මැප් එකක් තමයි මට මතක විදිහට මං දාගත්තේ. රයිට් අපි යන ගමන් බලමු වාහනේ වටේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි Toyota Aqua එකේ Aqua එක අපිට පේන්න තියෙන්නේ මේකේ. BeamNG Drive එකේ Aqua mod එක. අපි අතුලෙන් දාලා බලමු කොහොමද කියලා. right ඉතින් හොඳටම වැඩ කරනවා මේක. ඔයාලට පේනවාද ස්ටීරින් වීල් එක මම මේ හරවන ගානටම මේක හැර වෙනවා. ඔයාලට මගේ ස්ටීරින් වීල් එකේ වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා යටින්. ඒක බලාගෙන ඔයාලට බලන්න පුළුවන් කොච්චර මේක ඇකියුරේට්ද කියලා මේ මොඩ් එක මේ ගේම් එක ඇතුළේදී. ඒ වගේ ස්ටීරින් වීල් උත් එක්ක. ඉතින් සුපිරිම ගේම් එකක් යාළුවනේ BeamNG Drive කියන්නේ මේ සබ්ජෙක්ට් එකට ආසයට හොඳ ගේම් එකක්. ඉතින් බය නැතුව මම රෙකමන්ඩ් කරනවා. මොකද මම කාලයක් තිස්සේ ප්ලේ කරන ගේම් එකක් නිසා. ඒ වගේම මේකේ මොඩ් ගොඩක් තියෙනවා. මේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ක්‍රෑෂ් වීඩියෝ හදන්න ඒවා මේවා. ඉතින් ක්‍රෑෂ් වීඩියෝ හදන හැටි මම ඒ ඔක්කොම ඔයාලට දාලා ඇති මගේ වීඩියෝ වලින්. වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා බලන්න BeamNG එකේ. ඉතින් මගේ channel එක ඇතුළට ගියාම ඒක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් right වෙන්න මෙතන අපිට තියෙනවා පාරක් මේ බීච් එක පැත්තට. අපි ගිහලා බලමු බීච් එක පැත්තට කොහොමද කියලා. right අපේ වාහනේ මේවා පේන්නේ
ලස්සනයි හරිම ලස්සන මුදු වෙරළක් තියෙනවා අපිට පේනවා ඕ බස් එක හඩාගෙන යනවා හිර වෙයිද දන්නේ හරියට හරි රිවර්ස් එක කොහෙද රිවර්ස් එක එළියට දාගෙන බලමු රිවර්ස් එක මෙතන මාරු වෙනවා පේන්නේ නැහැ අන්න කොල්ලනේ අවුල බලමු බ්‍රේක් එකෙන්ද රිවර්ස් එක තියෙන්නේ කියලා නෑ මේක රිවර්ස් එක මේ කන්ෆිගර් කරලා නෑ මේ ස්ටියරින් වීල් සෙට් එකට රයිට් එනවා මෝඩ අඩක් කරේ මෝඩ අඩක් කරේ අපි බලමු මේ රිවර්ස් එක කන්ෆිගර් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවනේ මේ ලොකු ඉන්ටර්ෆේස් එකක් මේකේ ලොකු මේ වැඩ ටිකක් තියෙනවා මේ ගේම් එක ඇතුලේ. ඔයාලා සාමාන්‍යයෙන් ප්ලේ කරන්න ගත්තොත් ඔයාලා තීරේ පට්ටම සීන් ටිකක් තියෙනවා මේකේ. ඉතින් මේ සමහර දේවල් හොයාගන්නත් අපහසුයි. අපි බලමු ගිහිල්ලා vibration bindings බලමු binding control binding වල එතන තියෙන්න ඕන vehicle binding මේ vehicle binding එකේ තියෙන්න ඕන අපි බලමු clutch brake pedal shift up shift down first gear second gear third gear මේක reverse gear එක button 14 මං හිතන්නේ මේ pedal shifters වලට කොහෙද දීලා තියෙන්නේ අපි බලමු ගිහිල්ලා ගේම් එකේ right ඔය තියෙන්නේ right pedal shifters වල තියෙන්නේ කොල්ලනේ bind කරලා තියෙන්නේ බලමු ඒත් ඉතින් අම්මලට ඒත් බෑ වගේ අපිට ගියර් චේන්ජ් කරන්න පුළුවන් මේ pedal shifters වල මේක ඔටෝ මං හිතන්නේ අරන් තියෙන මේ විදිහට වෙන්න ඕන මම මේක මොකුත් හැදුවේ නෑ මට මතක විදිහට ගේම් එකේ අපි මේක රීසෙට් කරලා ගමු ඉතින් මෙතනම ඉන්න ඕනේ නෑනේ right හොඳයි අපි යනවා ආපහු අපි මේ මූද පැත්තට නැතුව මේ උඩට ගිහිල්ලා බලමු රිවර්ස් එකක් ගහලා ගමු කොල්ලනේ රිවර්ස් එකක් ගහලා අරගෙන අපි උඩ පැත්තට ගිහිල්ලා බලමු කොහොමද මේකේ මේ මැප් එකේ තත්ත්වය කොහොමද කියලා පට්ට ලස්සන මැප් එකක් ගියර් මාරු වෙනවා තාම මට පුරුදු නෑ right අපි යනවා මේ මැප් එකේ ඇතුල් පැත්තට කොහොමද කියලා මුහුද පැත්තට යන්න නැතුව පොඩක් කැලෑවස්සට යනවා මැද්ද හරිම ලස්සනයි මැප් එක හයිද USA වල වගේ මට මතක විදිහට මේ පස් පාරක් තියෙනවා අපි දාලා බලමු පස් පාරේ ඇතුළට සිග්නල් හොයාගන්න බෑ කොල්ලනේ සිග්නල් ලයිට් ඕනේ නැහැ පොලිසිය නැතුවේද මම හිතන්නේ ලස්සන පාරක් තියෙනවා ඕ ඉතින් සුපිරි ගේම් එකක් එක තමයි අද අපි සෙට් වෙලා ඉන්නේ BeamNG Drive කොල්ලනේ ඉතින් පට්ට ලස්සන ගේම් එකක් අම්මඩා ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක මේ මම මේ මීඩියම් සෙටින් දාලා තින්නේ ඉතින් හයි දාලා අල්ට්‍රා දාලා මේක තව හයි තියෙනවා අල්ට්‍රාත් තියෙනවා ඉතින් මීඩියම් එකේ මේ වගේ ලොකු ග්‍රැෆික්ස් දැන් මේ ටයර් මාක් එහෙම අරම මේවා පෙන්නනවා ඉතින් හයි එකෙත් පෙන්නනවා ඉතින් අල්ට්‍රා එකේ සුපිරියටම ග්‍රැෆික්ස් තියෙනවා ඕල්ලනේ ඉතින් අල්ට්‍රා දාලා පෙන්නන මාර ෆීලින් එකක් ගන්න පුළුවන් ඇඟට පට්ට විදිහට අපි එතන ඉන්නවා වගේ පේනවා ඉතින් ලොකු මොනිටර් එකක් දාලා එහෙම වැඩේ කරනවානේ ඉතින් ඒ සිමියුලේෂන් සීන් එකේ ඉන්න ඉතින් අරන් ගහලා බලන්න ඕන සුපිරිම ගේම් මේ BeamNG කියලා කියන්නේ ඉතින් ගේම් එකේ ලින්ක් එක මේක ඔන්ලයින් බයි කරන්න බැරි නම් ඔයාලා ගේම් එකේ අඩු ගාණෙන් අඩු MB ගාණකින් අඩු GB ගාණකින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක අපේ WhatsApp group එකේ අපිට දෙන්න පුළුවන් ඔයාලට. ඉතින් WhatsApp group එකට සෙට් වෙන්න මේ යට අපේ මගේ description එකේ මම දාලා තියෙන group එකේ link එක. ඉතින් ඒකට සෙට් වෙලා ඔයාලට message එකක් දාන්න විතරයි තියෙන්නේ. BeamNG එකේ link එක දාන්න කියලා. ඉතින් කොල්ලනේ. ඉතින් මම හිතන්නේ GB 8ක් වගේ තියෙන ගේම් එක ඒකේ. මේ ට්‍රැක් එකේ. right ඉතින් අපි යමු පොඩ හයියෙන් ගිහලා බලමු. ඉතින් අද වීඩියෝ එක වැඩි දිගට අදින්නේ නැහැ. මොකද මම එක වාහනේ අද මොඩ් එකයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේක වැඩියෙන්ම
පෙන්වන්න ගියොත් වීඩියෝ එකක් දික් වෙනවා ඔයාලට බෝරින් ඒක නිසා ඉතින් මම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට පෙන්වන්න ආවේ මේ මොඩ් එකේ ඉතින් සෑහෙන හොඳ මොඩ් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් හොඳ තත්ත්වයක තියෙන හොඳ මොඩ් එකක් ඉතින් ඒ ටික කියන්න මම අද වීඩියෝ එක ගෙනාවා ඉතින් යාළුවනේ අවසාන වශයෙන් මතක් කරන්න ඕන ඔයාලට AC hobby channel එක පැත්තේ ඇවිල්ලා නැවත වතාවක් මම කියන්නේ ඉතින් ඔයාලගේ subscribe එක like එක comment එක අනිවාර්යෙන් වටිනවා මොකද මට ඉස්සරහට channel එක කරන් යන්න ඒවා සෑහෙන වැදගත් වෙනවා ඔයාලගේ backup එක ඉතින් ඒක ඒ ටිකත් මතක් කරන ගමන් අපි ගේම් එකේ අවසාන අදියරට යනවා ගේම් ප්ලේ එකේ වීඩියෝ එක අද ඉවර කරන්න යන්නේ ඉතින් ගේම් එකේ අවසාන ඉදිරියක් නෑ මේක යාළුවනේ මේකේ ඕන තරම් යන්න පුළුවන් තව මොඩ් ඕන තරම් තියලා දාගෙන ගහන්න පුළුවන් ඉතින් අපි වීඩියෝ එකේ අවසාන අදියරට යනවා මේ විදියට ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා කියන AC hobby channel එකත් එක්ක අපි පොඩ්ඩක් හයියෙන් ගිහලා බලමු මේක හප්පගෙන ඉතින් ඒකත් එක්ක අපිට වීඩියෝ එක ඉවර කරන්න පුළුවන් එතකොට එන්ඩ් කරන්න බලමු මම පාරවල් නම් නිකන් ඕෆ් රෝඩ් මයි දැන් තියෙන්නේ right ඉතින් අපි මේ පැත්තට යමු අතන දිග පාරක් තිබ්බා කෙලින් පාරක් තිබ්බා බලමු බස් එක මම දැක්ක කෙලින් පාරක් තියෙනවා මේක ඉතරම කෙලින් උත්තේ හරියට හරි දොරක් කරුණා කහ පාට නගන්නට පස්සේ මෙන්න රෙපෙයා වුණා